ආයුබෝවන් මම කන්තලේ බහිර දේවාලයේ වෙදුරු ලසන්ත මූණ පෙන්නලා කතා කරන නම කියන්න බය නැති අඳුන් ජාලාවක් බලලා මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන ඇති කෙනෙක්. මගෙන් අඳුනක් බැලුවා ඕක බොරු කරන්න කියලා කවුත් කමෙන්ට් කරලා තියෙනවා දැකලා තියෙනවද බලන්න. ඒව තියෙන එකෙක් ඉන්නවා නම් ඌ ෆේක් account එකක් වෙන්න ඕනේ. වකීමෙන් කියනවා මම අද හරි දුකින් කතා කරන දෙයකට ආවා. මම ඉන්නේ නැගෙනහිර පළාතේ. කන්තලේ අයිති වෙන්නේ නැගෙනහිරටයි. තිරුකුණාමල දිස්ත්‍රික්කේ. මම දැක්කා අර බුදුරුවක් තැම්පත් කරන්න යද්දී හොගාලා මේ උද්ඝෝෂණයක් වගේ යනවා පොලිසිය එනවා ඈ මේ පොලිසියේ කට්ටියගේ රස්සාව තමයි ඉතින් නීති ගරුක දේවල් කරන එක. ඒ වුණාට මේ සුභාදාමට ගරු කරන්නකො පොඩ්ඩක්. ආමුදුරු කෙනෙක්ට පොඩ්ඩක් මේ සංවර වෙන්නකො. අපේ කාශ්‍යප ආමුදුරුවෝ කවදාවත් වැරදි දෙයකට කතා කරන දැකලා තියෙනවද උඹලා? ඈ මේ මාධ්‍ය භාවිතා කරන්නේ උන් කාශ්‍යප ආමුදුරුවෝ කාටවත් කඩේ යනවා කියලා උඹලා දැකලා තියෙනවද? ඈ මතක තියාගන්න. මම මේ නැගෙනහිර පළාත ගැන කතා කරන්නයි මම අද ගොඩක් ගත්තේ. හිතේ වේගෙට කකියනවා, ලේ කකියනවා බොල. අන්න ඒකයි. නැගෙනහිර පළාතේ ඉන්නවා නම් මුස්ලිම් කියන කට්ටිය මෙන්න මේක පොඩ්ඩක් අහගෙන ඉන්න. මුස්ලිම් රජ කෙනෙක් මේ ලංකාද්වීපේ රජ වෙලා හිටියා කියලා උඹලා දන්නවද? අපේ සිංහල රජවරු, දෙමළ රජවරුන්ගේ රාජධානි වලට වෙන දෙහෙදාම් වලට ඇවිල්ලා අපේ ගෑනුත් එක්ක බුදියලා ඈ එතකොට මේ කට්ටිය බෝ වෙලා එහෙමනේ ඉන්නේ. හැබැයි උඹලා සිංහල කතා කරන මුස්ලිම් ජාතිය. ලෝකේ ඉන්න එකම මුස්ලිම් ජාතිය සිංහල කතා කරන උඹලා. මතක තියාගන්න. ඔය සිංහලේ කියන දේවල් තියෙනව නේද? ඒ වල ජාන බුලත් එක්ක කලවම් වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගනින්න. ඊගා දෙමළ මේ අහගනින්න. උඹලාව ඉන්දියාවෙන් මේ ලංකාවට ගෙනාපු එකම ස්ථානය තමයි තිරුකුණාමලේ කොටුව. අදටත් නටබුන් තියෙනවා. තේරෙනවද? උඹලාව මේ වතුකම් කරුවන් වශයෙන් කෝපි වවන්න, තේ වවන්න, පාරවල් හදන්න තමයි මෙහාට ගෙනාවේ. නැත්තම් රජ කාලේ ඉඳන් රාවණා යුගයේ ඉඳන් ඉන්දියාවෙන් කෙලින්නව නේද බැලුවේ? හැබැයි මතක තියාගන්න උඹලා දෙමළ උනත් සිංහල කතා කරන්න පුළුවන් සිංහල රටක උපන් දෙමළ උඹලා. ඒක උඹලා අමතක කරනවා. උඹලා දෙගොල්ලම අමතක කරනවා. මේ හපල්ලා. අල්ලා දෙය ආමුදුරු මේ ලංකාවට ආවා කියලා සාධකයක් උඹලට තියෙනවද? උඹලාගේ කුරානේ කොහේ ලියලා තියෙනවද? ඈ දෙමළ මේක අහගන්න. දේව කුලය ගැන එන්නේ අපිට රාජාවලියේ. මතක තියාගන්න. ඒ අපේ විසුණු වහන්සේලා නටපු නාටකමක් හින්දා තමයි අද ඔය අපේ දල්දා මාලිගාවේ පෙරහැරටත් එක එක විචූර්ණෙක් අහුවෙලා තියෙන්නේ. පැහැදිලිද? විනාශ කරන්න එපල්ලා. දැන් බල පොඩ්ඩක් හොයලා බලපල්ලා දල්දා මාලිගාවට උඩින් මුස්ලිම් පල්ලි කීයක් තියෙනවද? පොඩ්ඩක් හිතලා බලපල්ලා. ලංකාවේ වැඩිම මස්කඩ ප්‍රමාණයක් තියෙන්නේ නුවර. වැඩිම බාර් සංඛ්‍යාව තියෙන්නේ නුවර. මතක තියාගන්න. අපේ දල්දා මාලිගාව අපේ මුදුන් මල්කඩ ඈ මේ ඔක්කොම මිනිස් ක්‍රියාකාරකම් ආණ්ඩුවට බලයට එන්න අනේ අර ජනාධිපතිතුමා කියපු බොරු ඈ දැන් ඔන්න ඉන්දියාවේ බෝම්බ පුරන්න පටන් අරන් තියෙන්නේ. හොඳේ පාකිස්තානෙත් එක්කම මේ මැදබෙර දිග පැහැදිලිද? මතක තියාගන්න ඉල්ල. ආයේ කණ්ඩ වෙනවා. ඔය උතුරේ ඉඳන් බුදු පිළිමයක් තියන දෙන්නේ නැති මුස්ලිම් දෙමළ ඔක්කොන්ටම කියන්නේ. බොල ඔක්කොන්ටම පිටින් ඇවිල්ලා කෙලිනවා පුතේ. මතක තියාගන්න ඉල්ල. බොලාටත් ඉන්න හම්බෙන්නේ නැති වෙනවා බොලාගේ ගම් පළාත්වල බෝම්බ පුරන්න ගත්තොත්. මතක තියාගන්න ඉල්ල ඒක. හරිද? නීච රජෙක් ඉන්න රටක් මේක. සිංහල බෞද්ධය කියන තැන නැහැ. එතකොට අපේ මුතුන් මිත්තෝ අපේ මේ වලගම්බා රජුරෝ ඈ අපේ කළු සිංහලයා ඈ ඔයිට වඩා ආක්‍රමණ වලට මුහුණ දුන්නා. මතක තියාගන්න ලැබලා 112ක් වගේ ඉන්නේ 160 ගාණක් තියෙන සිංහලයන්ට. මතක තියාගන්න. ඔය පාදද වැඩේ නවත්තපල්ලා. මේක බලන හොඳ යක්ක පුතුන්ට මං කියන්නේ. මේ නැගෙනහිර පළාතෙන් නිදන් ගර්භයක් තියෙනවා. මම ඒක ආවරණය කරලා දෙනවා. ඔය ඉඩම් ඔක්කොම සල්ලි දීලා ගන්න පුළුවන් නම් බලට. ඔන්න අභියෝගේ. මතක තියාගන්න. මේ කන්තලේ අග්බෝ පරපුර විසින් සංගවපු බේසන් 7ක් තියෙනවා මැණික්. ජම්බුද්දීපේ මේකෙන් තමයි මැණික් පිටරට ගිහිල්ලා මේකෙන් තමයි ජම්බුද්දීපේ නම වැටුනේ. ඒ තිරිකුණාමලේ. මතක තියාගන්න. නින්දගම් රජවරුන්ගේ නින්දගම් ඕවා. හරිද? බලලා අද මේ බුදු පිළිමයක් තියන්න බෑ කිව්වට යකෝ බුදුදහම ලංකාවට අරන් එනකොට හදපු ස්තූප ඔය දූපත් වල කොච්චර තියෙනවද? ඈ එහෙම තියාගන්න නේද උඹලා මේ සිංහල බෞද්ධයට කෙලින්න යන්නේ?
ඇයි මේ බෞද්ධ ආගම් මේ බෞද්ධ ආගමේ දහම් පාසල් වලට මුස්ලිම් දරුවෝත් ගිහිල්ලා ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? යකෝ බුදුදහමේ කවදාකවත් ආක්‍රමණශීලීත්වය කියලා දුන්නේ නැහැ. පැහැදිලිද? තමන්ගේ සුඛ වේදනට වැඩ කරන්න කියලා දුන්නේ නැහැ. ඒ දහම මුස්ලිම් උනත් දෙමළ උනත් ඉගෙන ගත්තොත් නරකද? මේ රටේ උන් ගංජා නීතිගත කරන්නේ නැත්තේ මේක අවදි වෙයි කියලා බයයි. අහගනින්න. මාත්‍රාවට ගංජා බොනේ උන් මේ රටේ ඉන්නවා. ගංජා කාරයෝ නෙමෙයි. හොඳ නෝනැත්තෝ ඉන්නවා. අපේ ආරක්කු පාලන් ඉදිකරේ සුද්දාය කාලේ අරක්කු බීලා නෙවෙයි ගංජා ගහලා මතක තියාගන්න යව්. අන්ට කුමාර දිසානායක මහත්තයෝ පුළුවන් නම් ගංජා නීතිගත කරන්නකෝ. ඔයාට පෙන්නන්නම් අපි එතකොට පාරවල්. පැහැදිලිද? මේ රට හිඟා ගන්න ඕනේ නෑ. ඒ වගේනයි හොයන්න ඕන. පැහැදිලිද? අලවගා කරන එක පාරට ඇවිල්ලා, ලුණු වගා කරන එක පාරට ඇවිල්ලා. එහෙමද වෙන්න ඕන? කොහොක ගතියෙන් අයින් වෙන්න. ඔයා මේ ගොවියෙක්ගේ පුතෙක් නේද? ලැජ්ජයි. මේ බැගිනිර පළාතේ බෞද්ධයන්ට සලකන විදියට නින්දිතයි මහත්තයා. මේ කන්තලේ අපේ හිටියා නම් අපි මෙහෙ එනකොට අක්කර 100ක් වගා කරන මිනිස්සෙක්. ඒ මිනිස්සෙව අත්අඩංගුවට ගොඩ ගත්තා. හිරේට දැම්මා. හරිද? ඒ මිනිස්සෙ අක්කර 100ක් වගා කරලා රටේ අස්වැන්න දෙනව නම් ඌට තව අක්කර 100ක් දෙන්න ඕන ආණ්ඩුවෙන්. මම කියන්නේ. පැහැදිලිද? එහෙම බත බුලස සපොයපු අහිංසක ගොවියන්ගේ ඉඩම් අඩ නැහැ. ඒවල මුස්ලිම් මිනිස්සුන්ව ධම්මල වගා කරනවා. අර මිනිස්සු අවුරුදු ගණන් වගා කරපුවා. පැහැදිලිද? ඔයා තමයි නියම ජාතිවාදී පතුරන්න. ඒ කාලේ ඉඳන්ම පාර්ලිමේන්තුවේ ඉඳගෙනත් කරේ ඕක. පැහැදිලිද? ඔය දේ කරන්න එපා. මේ ජාතිය ඇවිලෙනවා. පැහැදිලිද? වඳ වෙන ජාතියක් බවට පත් වෙනවා. තේරෙනවද? ඒ දේවල් කරන්න එපා. දැන් මේ පන්සලකට මේ ගන්න භූමියක මේ මූදු තීරේ චෛත්‍ය ඉදි කරපුව කොච්චර තිරුණාමලේ තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් ගන්නකෝ ඔළුවට. මේ කන්තලේ මගේ channel එක බලන උන් ඉන්නවා. පුතේ උඹලත් channel කරනවා. මේක ජනගත කරපල්ලා. මේ නැගෙනහිර පළාත කියන්නේ ඒ කාලේ හිටපු රජුරුවන්ගේ නින්දගම් කුප්පි පොඩි එක්කව කර ඇවිල්ලා අද පොල් ගස් පෙරලගෙන යනවා. පැහැදිලිද? කෝණේශ්වරන් කෝවිල යුග ගණනාවක් පැවතුණු දෙයක්. ඔය ත්‍රිකුණාමල නගරේ මේ මෝ සවිසරන්නේ ඇයි? මහා ශිවදී හාමුදුරන්ගේ අතේ මෙහෙම මුවෙක් අල්ලන් ඉන්න රූපයක් තියෙන පොඩ්ඩක් හොයලා බලපල්ලා. හරිද? වෙන ගමක නගරයට මුවෙක් ආවොත් මරාගෙන කනවා. තේරෙනවද? එහෙම අතීතයක් තියෙන නගරයක් තමයි මේ ත්‍රිකුණාමලේ කියන්නේ. මතක තියාගන්න මං ඉන්නේ කන්තලේ. හොඳේ? එතකොට මේ අපේ ආසන්නව නින්දගන් තව කොච්චර තියෙනවද? රජුන්ගේ නමින් ඉදි කරපු විහාර අදත් මේකේ තියෙනවා. දසමහායෝධයන්ගේ රූප තනපු සිටුවරු මුනිවරු හිටපු ස්ථානවල භස්මාශේෂ තියෙනවා අදටත්. පැහැදිලිද? එහෙනම් වැරදි වැඩ නොකර අපේ මේ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ සිංහලයට රැකලා දෙන්න ජනාධිපතිතුමනි. ආයි මේ ජාතිවාදයක් ඕනේ නැහැ. මේකේ ඉන්න හැම මුස්ලිම් මිනිස්සයම සිංහල කතා කරන එකෙක්. සිංහල ලේ ධාතුවක් එක ඉන්න එකෙක්. ලෝකේ ඉන්න එකම මුස්ලිම් ජාතිය සිංහල ලේ තියෙන මේ රටේ විතරයි ඉන්නේ. උන්ට අභිමානයක් දෙන්න ඕන. ගොන් 70ට කියා දෙන්න ඕන. පැහැදිලිද? ඊගාට මේ තමිල් ජනතාව අල්ලපු රටේ ඉන්දියාව කියන එක නෙවෙයි. ඒක තියෙන්නේ ගොඩක් එහා. මතක තියාගන්න ස්වභාවික විපත් වෙන තරමක් ඇතුල් වෙන්නේ ත්‍රිකුණාමලෙන් කියන එක. ත්‍රිකුණාමල බොක්කෙන් කියන එක. මතක තියාගන්න. ගමන් මාර්ගිකයි උඹලා ඉන්නේ. හරිද? උඹලා ශිවදේ නමස්කාර කරනවා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ආගම් කටයුතු කරනවා වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ ආකර්ෂණ ඉල්ලන්නේ මේ භූමියට තමයි. පැහැදිලිද? මේක බහිර්ව කුලයක් වැජඹුණු දේශයක්. මේ ත්‍රිකුණාමලේ තියෙනවා මහත්තයෝ කවුරු හරි කාර්ය කරන්න පුළුවන් මිනිස්සෙක් මාත් එක්ක එකතු වෙනවා නම් විහෙදන් දරලා ඔක්කොම කරලා ඔය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන ඉඩම් සල්ලි දීලා ගන්න පුළුවන් තැනක් මේකේ තියෙනවා. මැණික් වස්තු හරියට වටිනවා මහත්තයා. මේ ජම්බුද්වීපේ මේ කන්තලේ ලංකාවේ තුන්වෙනි නිදියෙන් තමයි පිටරටවල යෝධ මැණික් අරන් ගිහිල්ලා ජම්බුද්වීපය කියලා නම දාගත්තේ. මතක තියාගනින්න. මේවල ඉස්සර නැව් ගිය මාර්ග රුවල් නැව් වලින් තමයි ගමන් කරේ. ත්‍රිකුණාමලෙන් ඇතුල් වෙලා. පැහැදිලිද? ඉතින් ඒ වගේ අතීතයක් අපිට තියෙනවා. වෙළඳාමේ ආපු උන් තමයි අද මේ දඟලන්න හදන්නේ. ඒව කරන්න ලෑස්ති වෙන්න එපල්ලා. අපේ ජාන උඹලට නෑ කොහොමද?
අපි හිතන පතන විදිහට උඹලා හිතන්නේ නැහැ. ජාවාරම්කාරයෝ අහු වුණොත් අහු වෙන ත්‍රිකුණාමලයේ මුස්ලිම් ජාතිකයෝ. පැහැදිලිද? ඊළඟට දෙමළ ජාතිකයෝ. සිංහලයාගේ බන් තීනවත් එතමනියක් කියලා දෙයක්. ඒ ගැන පොඩ්ඩක් හිතපල්ලා. පැහැදිලිද? මේ මැරෙන්නේ අපේ උන් නේද? යකෝ උඹලා මුස්ලිම් වුණත් දෙමළ වුණත් උඹලා සිංහල ලේවලින් හදිච්චේවෝ. මතක තියාගන්න සිංහල ලේ කලවම් වෙච්චේවෝ උඹලා. උඹලා සිංහල කතා කරන්න පුළුවන් නම් ලෝකේ කොහේ ගියත් උඹලා පිළිගන්නවා. යකෝ අද නාසා ආයතනෙන් පිටසක්කල යානයක් එනවනම් ඒක පිළිගන්න දීලා තින්නේ තායිබෝන් කියලා. පැහැදිලිද? තේරෙනවද මං කියන එක? එතනට පොඩ්ඩක් වරෙල්ලා. මේ ජාතිය මහා ජාතියක්. මේ ජාතිය මේ 2.50 සිපයි ජාතියක් නෙවෙයි. මතක තියාගන්නilla. උඹලා ජීවත් වෙන්න ඕන. උඹලට අයිතිවාසිකම් තියෙනවා. ඒව ඇතුලේ ඉන්න ඕන. දැන් සිංහල මිනිස්සේ කවදාකවත් උඹලා දෙමළ මුස්ලිම් කියලා සලකන්නේ නැහනේ බං. එහෙම කරන්නේ නැහනේ සිංහල ජාතිය. උඹලානේ මේ එහෙම හිතන්නේ. ඒ වගේ පන්සලක් හදනවා නම් ඒ ළඟව තියෙන මුස්ලිම් පල්ලියෙන් ගිහිල්ලා තමයි බං එතනට ආශිර්වාදයක් එන්න ඕනේ. මේකේ මෙහෙම දෙයක් තිබුණා. දහමක් කරනවා දහමකට දහමක් ගරහන්නේ නැහැ. සංඝවාදී කියන එක අපේ දහමේ නම් තියෙනවා. ඒ වුණාට මේ මුස්ලිම් ආගමේ එහෙම එකක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. එතකොට ඔය මේ Hindu ආගමේත් මම ඒ ගැන දන්නේ නැහැ. අපේ ආමුදු ගොල්ලන්ටත් කියන්නේ. මතක තියාගන්න. අපේ බුදුන් අපිට දේශනා කරා. ඔය දේගේ සංඝවාදී ගැන දේශනා කරා. ඇත්තටම කියනවා බුද්ධ ආගමේ ඉන්න මාධ්‍ය අයිතිය තියෙන්න ඕන ආමුදු ගොල්ලන්ටයි. මතක තියාගන්න. කීවාලු තීනවාලු හිතනවාලු කියලා කියන්නේ නැහැ. බුදුන් අපිට කියලා දුන්නානේ. ලෝකේ ඉස්සල්ලාම රස්රාව මාධ්‍යවේදියා කියලා. මොකද බුදුන්ගේ දහම බුදුන්ගේ වචනේ තැන් තැන් වල ගිහිල්ලා කිව්වේ ඒගොල්ලෝනේ. අන්න එහෙම જાතියක් අපේ හාමුදුරු ගොල්ලෝ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒකත් පොඩ්ඩක් ගිලිහිලා තියෙන. හැබැයි කාශ්‍යප හාමුදුරුවනේ රුවන්සෙත් එක මාත් හිට ගන්නවා. මතක තියාගන්න. මේ වෙලාව පෞරාණික ස්ථාන ඕන් තරම් යට කියාවක් තියෙනවා. යුගයේ වැල්ලුණු සැඟවුණු අතීතයක් තියෙන විලාප භූමිය අපේ හාමුදුරුවනේ මේවා. පැහැදිලි නේද? ඒ ලේ ධාතුවට කකියන අපේ හාමුදුරුවනේ. ඒකයි මම මේ පොඩි වීඩියෝ එක කරන්නේ. එතකොට මගේ දේවලුත් මම දැන් මේකෙදි එක්කව කරන්න පොඩ්ඩක් උත්සුක වෙනවා. මොකද මගේ වීඩියෝ බලන ගොඩක් ඉන්නවා කියලා දැම්මට පේනවා. අනේ මේ බොරු කමෙන්ට් දාගෙන JVP එකේ උන් මාත් එක්ක එල්ලෙන්න හදන්න එපල්ලා. මං අන්ට කුමාර දිසානායක කොහොමත් කැමති නෑ. ගොබ්බයම තමයි. පැහැදිලිද? බලන් හිටපල්ලා ලස්සන රටක් හම්බෙයි ඉස්සරහට. හොඳේ? ඉස්සරහට හම්බෙයි මේ කන්නේ කුඹුරු කොච්චර වැපරුවේ නැද්ද කියලා ඔබලා දන්නවද? ගණනය කරාද ඔබලා? මේ කන්තලේ පළාතේ බැලුවොත් එහෙම පොඩක් ඇවිල්ලා බලපල්ලා. මිනිස්සු කොච්චර අමාරු වෙట్లද කියලා. පැහැදිලිනේ? ඡන්ද ආයෙ හම්බෙන්නේ නෑ පුතේ. මතක තියාගන්න ඉන්න හොඳේ? හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මට වැරදි කමෙන්ට් දාන්න එපා. මගේ දිහා බලන්න ඕන නම් මගේ ගෙදරට ඇවිල්ලා මගෙන් අඳුනක් බලන්න පුළුවන්. නැත්තම් මගෙන් වැඩක් කරගෙන තියෙනවද කියලා ෆොටෝ එකක් දාලා කරලා බලපල්ලා. ඒකට උඹලාට සාධක හම්බ වෙයි. මං හොරකම් කරලා තියෙනවා නම් එහෙම හම්බ වෙයි. මං ඔය මේ මාධ්‍යයේ යජබීලා මැරෙන වැළලෙන්න හදන එකෙක් නෙවෙයි. මං කාර්ය කරන එක දවසට කාලවක 3ක් මං වැඩ කරනවා. පැහැදිලි නේද? ඉතින් ඉතින් එහාට ඉතින් මගේ නිදහසක් තියෙනවනේ. අන්න ඒ වෙලාවට තමයි මං ඔය පොඩ්ඩක් බලන්නේ. නැතු මම මේ වැළලෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒක එකක්. එක්කෙනා ප්‍රොමෝට් කරන්න මගේ එකට එන්නත් එපා. තේරුමක් නැහැ. මම ස්ත්‍රී පුරුෂ වශීකම් කරනවා කියලා කතා කරන්නේ නැහැ උඹලට. මාත් එක්ක ඒව කරන්නේ මිනිස්සුන්ට මං කරලා දෙනවා මගේ විදියට. මගේ ඉතින් මිල ගණන් වැඩි. මං එහෙම කෙනෙක්. මං කාලය හරහා ගමන් කරන කාලෙට වැඩ කරන් තමයි මන් දන්නේ. පැහැදිලිනේ? ඔන්න මම ඒක කිව්වා. ආය අඳුම් මං බලනවා එන්න. කාලෝරාක් වෙන් කරගෙන තමන්ගේ භූමිය ගැන තමුන්ට දැනගන්න පුළුවන්. ඉතින් තමන්ගේ භූමිය බලනකොට පිට එක්කන් ඉන්නේ නැතුව තමන්ගේ දේ තමන් දැනගන්න උත්සුක වෙන්න ඕන. ජාල එන්න ඕනේ නැහැ අඳුම් බලන්න. ජාලව මෙතන වාඩි කරලා අඳුම් බලන්නේ නැහැ. එක්කෙනයි නැත්තම් දෙන්නයි දේවල් ඇතුළට ගන්න. පැහැදිලිනේ? මොකද මේ මහා මන්දිර අපි අදලා නැහැ. අපි බහිරවනේ. ඒකයි කියන්නේ බහිරවතාවත් බහිර පූජා කටයුතු භූමි දෝෂ වලට භූමි ආරක්ෂාන් වලට රාජ වශීයන්ට සූර්යපුත්‍ර රාජ වශීයන්ට බහිරව තෙයියෝරු හදලා පෙන්නුවේ බලාගේ මේ පුංචි මාධ්‍යදාරය කියලා මූණු පොත. හරි. මට කියපල්ලා බලන්න මෙන්න මෙහෙම. බහිරව තෙයියෝරු හදන එක්කෙනෙක් දැක්කද මේ ලංකාවේ? අර තෛලයේ මේ තෛලයේ ඔක්කොම තෛල හදන පෙන්නුවා. බහිරව තෙයියෝරු හැදුවේ මේ වෙද මහත්තයා විතරයි. හරි. අපි බහිරවනේ. ඒකයි එහෙම කරන්නේ. මේ තිරුකුණාමලේ යට කියා උඩ ගන්න කාලේ හරි. උගත් ධනවත් සිල්වත් බෝසත්තුරිය මාගාවට එන්න. මම අඳුනක් බැලුවා නම් මම ඒක රෙජිස්ටර් එකක් තියාගෙන තමයි අඳුම් බැලුවේ. මගෙන් අඳුම් බලපු සියලු දෙනාගේ විස්තර මාගාව තියෙනවා. මොකද මේ භූමියේ තියෙන ස්ථානයේ අහගෙන එතනට පිල්ලියක් යොමු කරන එක තමයි මම කරන්නේ. මේ තියෙන්නේ ඒවා.
මම හිතනවා පේනවා ඇති කියලා. මේ තියෙන්නේ මගෙන් අඳුම් බලපුවා මං සතහන් කරගත්තු ඒවා. පැහැදිලි නේද? භූමියේ වස්තුවක් නැත්තම් නැහැ කියලා මූන්ට කියලා තියෙනවා. තියෙනවා නම් තියෙන්නේ මොනවද කියලා සරලව කියලා දීලා තියෙනවා. මොකද රිසර්ච් පිළියක් කරා ගමන් කරනකොට බාහිරව රකින්න වස්තුවක් හොරෙන් බලනවා මිසක් අහලා බලන්න බෑ මහත්තයා. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා රුපියල් 5000ක් දීලා අඳුම් බලන්නේ උඹලා. ඈ ඉතින් ඒ ඉඳන් බලාව අමාරු වෙටෙන්න නැතුව බේරගන්න එක තමයි ලොකුම දේ. පැහැදිලිද? නිදන් කියලා ආහරුවට ඔක්කොම නිදන් වුන්නේ නෑනේ බා. පැහැදිලිද? මනසින් නම් මම වැඩ කරන්නේ නෑ. මම බුද්ධියට ආවඩලා වැඩ කරන්නේ. දේවල් අඳුනාගෙන වැඩ කරන්න මගෙන් වැඩ රාජකාරියක් කරගත්තොත් ඒකට වග කියනවා. ඒක නොවුනොත් හැබැයි මම කියන විදිහට වැඩේ වෙන්න ඕන. නැතු උඹලා කියන විදිහට වැඩ කරන්නේ නෑ. මං කවදාවත් බාහිර කෙනෙකුට පිටුපාලා උඹලට උදව් කරන්නේ නෑ. මොකද මම බාහිර දේවාලයක් කරන්නේ. පැහැදිලි නේද? මගේ විදියට එනවා නම් ඔළුව බාගෙන වැඩේ කරන්න අන්න මං හා වෙලා වැඩේ කරනවා. නැත්තම් ඉතින් මගෙන් වැඩ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මං තෝරා බේරාගෙනයි මං වැඩ රාජකාරී කරන්නේ. හැම එකම බදාගෙන කරන කෙනෙක් නෙවෙයි. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන. වැරදි කමෙන්ට් දාන්න එපල්ලා බොරුවට. තේරුමක් නැහැ. මොකද මේ දේවාලකාරී කරන උම්ම තමයි ගොඩක් ඇසෙත් දාන්න යනම නම් කරන්නේ. ඉතින් වැඩ බැරිට ආසන්නලත් එක මම මොනවා කරන්නද? අපි වැඩ කරලා පෙන්නනේ උන්. අපි කරලා තියනවද කියලා අපි කවුද කියලා සතා අඳුරගේ දඩේවේ ඵලයල්ලා කියලා මං කියනවා හැමදාම account එකට ගිහලා බලපල්ලා. මොනවාද කරලා තියෙන්නේ? වැරදි කමෙන්ට් තියනවද? හොරෙක් කියලා තියනවද? එහෙම දාලා තියෙනවා නම් ඉතින් ඒ දාපු එක්කෙනාගේ account එකට ගිහිල්ලා ඉන්න friendsලා ගාන බැලුවා නම් fake ද නැද්ද කියලා තේරෙනවා. පැහැදිලිනේ? ඒක තමයි මම මේ එහෙම කියන්නේ. හරි හිතේ වේගෙටයි මම අද වීඩියෝ එක කරේ. මොකද සිංහල ජාතියට ගරහනවා බලන් ඉන්න බෑ මහත්තයෝ. මම මේ නැගෙනහිර ගැනයි මම මේ කතා කරේ. පැහැදිලි නේද? නැගෙනහිර අපේ මේ තිරුවන්වල දිස්ත්‍රික්කය ගැනයි මම මේ කතා කරේ. හොඳේ අතීතය ගැන කියලා දුන්නේ. අපේ මිනිස්සු බොරුවටනේ මේ නෝකාඩු වෙන්නේ. යකෝ එකම ජාතිය කවදාද ඉන්දියාවෙන් ගහනවත් අපිට දතකට කූට්ටු වෙන්න. ඔයාලගේ අන්ද කුමාර දිසානායක ඒවට අස්සම් කරලා තියෙන්නේ. පැහැදිලිද? මේ විවෘත කරන්න දෙයක් නැතුව නිකන් නාමපූර්ව විවෘත කරලා ගියේ තිරුකුණාමලේ මතක තියාගනින්න. අද ඒව මුල් අදිනවා විතරයි. ඉන්දියාවෙන් ගහන්නේ උඹලට මතක තියාගනින්න. උඹලගේ ඔය වරාය කොච්චර වටිනවද කියලා උඹලා දන්නේ නැහැ. කොළඹට වඩා වටින දිස්ත්‍රික්කයක් තමයි තිරුකුණා දිස්ත්‍රික්කය කියන්නේ. මතක තියාගනින්න. උඹලා ඔක්කොම එක්සේ සත්‍යයල්ලා සිංහල මුස්ලිම් තමිල් තුනම එකම පක්ෂයකට වරෙල්ලා. කියන දේ අහපල්ලා. රජෙක් නැති රටක අපි ඉන්නේ. හරි තමන්ගේ වාසියට වැඩ කරන රජෙක් ඉන්න රටක අපි ඉන්නේ. මතක තියාගනින්න. බොල ඔක්කොම ගොබ්බ 70 බොරුට යන කොටා ගන්න එපා. LTT කායේ තොපිට ඔක්කොටම කුඩු පට්ටන් එන්න හම්බුණානේ. පිටින් එකෙක් කෙලියනේ උඹට දැන් උඹලට දැන් තියෙන නිදහස තිබ්බද ඉස්සර? හබර්න කැලෙන් මෙයාට වාහනයක් ආවනම් එන්ජින් එක විතරයි බෑවේ නැත්තේ. මතක තියාගනින්න. සස්තවාදීම තමයි. ළඟදීම අපේ රටෙත් ඒ වගේ ඩෝන් ගාලා පත්තු වෙයි. මතක තියාගනින්න. මිනිස්සයන්ව අපහසුතාවට පත් කරන්න බොරුවට මඩ ගහන්නත් එපල්ලා. මතක තියාගනින්න. හැමදේම හොයලා බලලා කරවල මාධ්‍ය තමයි හොඳටම කරේ. බොරු දේවල් කවදාවත් සමාජගත කරන්න එපල්ලා. ඒතකොට ಜಾති කැළඹෙනවා. කියන දේ අහපල්ලා. පැහැදිලි නේද? මේ තිරුමාල දිස්ත්‍රික්කයේ සුන්දර නගරයක් මේක. මතක තියාගනින්න. ස්වභාවිකත්වයෙන් බැලුවොත් එහෙම අවුරුද්දට සාමාන්‍යයෙන් දෙවතාවයි වහින්නේ. කාස්ට් එකේ ඉලුඟු වැටයක් මිසිකරත් පැලවෙනවා. සෝමාවති චෛත්‍ය එක පැත්තකින්, සේරුවාවිල එක පැත්තකින්. පොඩ්ඩක් හිතලා බලපාලා පූජනීය නගර, පූජා නගර රාජ සමයක් අපිට තිබ්බා නම්, අපිට එහෙම කාලයක් තිබ්බා නම් ඒ කාලය හරහා ආපස්සට ගිහිල්ලා බලපාලා කොච්චර දුර අතීතයක් සිංහලයට තියනවද කියලා. පැහැදිලිද? එහෙමයි වෙන්න ඕන. ඔබලා දන්නේ මේ යුගය ගැන විතරයි. 90න් 2000න් ආපියුම් බොරුවට ෆෝම් වෙන්න මෙපල්ලා. හරිද හොයලා නිසි ලෙස වැඩ රාජකාරී කරපල්ලා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මම ගොඩක් කතා කරා. වැරදි කමෙන්ට් මට බැනලා දැම්මට කමන්නේ. මගේ වැඩ ගැන බොරුවට කතා කරන්න ඉන්න එපා. ඒවා පෙන්නලා තියෙන මිනිස්සෙක් බලා ගන්න ඕන කෙනෙක් ගෙදරට ආවට කමක් නැහැ. පැහැදිලිනේ? හරි. හැමදේටම රාවණ දෙයක්.